ආයුබෝවන් සුබ දවසක්. මේ 2023 වසරේ අවසාන මාසයේ මේ දෙසැම්බර් මාසයේ ග්‍රහ මාරු කීපයක් සිදු වුණා. ඒ වගේම මේ දෙසැම්බර් 16 වෙනිදා මේ රවි රාශි මාරුවක් සිදු වෙනවා මේ වෘශ්චික රාශියේ සිට ධනු රාශියට. ඉතින් මේ රවි ග්‍රහයාගේ මේ රාශි මාරුව පිළිබඳව කතා කරුවොත් මේ පසුගිය කාලේ මේ ග්‍රහ මාරු අනුව විශේෂ ග්‍රහ මාරු දෙකක් සිදු වුණා. ඒ කියන්නේ මේ සිකුරු තුලා රාශිගත වීමත් ඒ වගේම කුජ වෘශ්චික රාශිගත වීමත් ඒ දෙදෙනාම ඊටාම බලවත්ව තමයි දැන් මේ ගෝචරයේ දෙන්නේ. ඉතින් ඒ සමග බැලුවාම මේ රවි මාරුවත් මේ ග්‍රහයන් දෙදෙනාත් සමග දැන් රවි ග්‍රහයාට නම් මේ විශේෂ සුභඵල දිහයකි රාශි කිහිපයක් තියෙන්නේ. ඒ වගේම මේ සිකුරු ග්‍රහයාට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කුජටත් එහෙමයි. මෙහෙම බැලුවම මේ දෙසැම්බර් මාසය තුල මේ සියලුම ලග්න හිමියන්ට සුභඵලදායක කාලයක් බව කිව යුතුයි. ඉතින් මේ විශේෂයෙන්ම මේ රවි මාරුව සිදු වෙන දවසේ මේ දෙසැම්බර් 16 වෙනිදා හවස 3:58ට තමයි මේ රවි ග්‍රහයා ධනු රාශිගත වෙන්නේ. ඉතින් මේ පිළිබඳව සොයා බලන විට මට තුලා ලග්න හිමියන්ට විශේෂ සුභඵලදායක කාලයක් වෙනවා මේ රවි මාරුව. ඉතින් මේ රවි ග්‍රහයා තුන්වෙන්නේ තමයි ගමන් කරන්නේ ධනු රාශියේ මේ තුලා ලග්න හිමියන්ගේ. ඉතින් මේ තුන්වෙන්නේ රවි ගමන් කිරීම ඉතාමත් සුභඵලදායක වෙනවා ඕනම ලග්නයකට තුන්වෙන්නේ රවි ගමන් කිරීම. ඉතින් මේ විශ්ව කේන්ද්‍රයේ 7 වන රාශිය වන තුලා රාශියේ උපන් ඔබට මේ රවි මාරුවත් සමග මේ තුලා ලග්න හිමියන්ට මාලවී නම් පංච මහා පුරුෂ යෝග බලයත් එකතු වෙලා තියෙද්දි තමයි මේ රවි මාරුව සිදු වෙන්නේ. කියන්නේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ලග්නයේම ගමන් කිරීම සිකුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බලයෙන් ලග්නගත වීම මාලවී නම් පංච මහා පුරුෂ යෝගය උදා වෙනවා. ඉතින් මේ ඒ වගේම මේ විශේෂ තව යෝග ගණනාවක් තියෙනවා මේ තුලා ලග්නේ සහ කුම්භ ලග්න හිමියන්ට. ඉතින් මේ යෝගත් සමග විශේෂ සුභඵලදායකම කාලයක් කියන්න ඕන මේ තුලා ලග්න හිමියන්ට. ඉතින් මේ තුලා ලග්න හිමියන්ට ඔන්න මේ දෙසැම්බර් 16 සිට ජනවාරි 15 වෙනිදා දක්වා තමයි මේ රවි ග්‍රහයා ධනු රාශියේ ගමන් කරන්නේ. ඉතින් මේ කාලය තුල විශේෂ ධනලාභ හිමි වෙන කාලයක් බව කියන්න ඕන. ඉතින් මේ රවි ග්‍රහයා සමග තුන්වෙන්නේ බුධ යෝගව ගමන් කරනවා. එතකොට සෙනසුරු 5 වෙන්නේ රාහු 6 වෙන්නේ ගුරු ග්‍රහයා 7 වෙන්නේ ගමන් කිරීමත් ඔබට ඉතා සුබදායකයි. ඒ වගේම කේතු 12 වෙන්නේ සිකුරු ලග්නේ කුජ 2 වෙන්නේ සහ රවි බුධ 3 වෙන්නේ තමයි ඉතින් මේ තුලා ලග්න හිමියන්ගේ මේ ග්‍රහ ගෝචරයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ රවි සහ බුධ 3 වෙන්නේ ගමන් කිරීම මේ ඔබට අනපේක්ෂිත ධනයක් හිමි වෙන්නට වාග්ය හිමි වෙන කාලයක් වෙනවා ඔන්න මේ කාලේ. ඉතින් ඒ වගේ කිව්වොත් එහෙම ලොතරැයි දිනුම් මැණික් වාසනා ලැබීම් ඒ වගේම ඔබ කලක පටන් ඔබට නොලැබී තිබුණු ණය මුදලක් ආපසු ලැබීම් ඒ වගේ දේවල් තමයි මේ අනපේක්ෂිත ධනයක් හිමි වෙනවා කියන්නේ. තවත් ඉතින් විශේෂ ඒ වගේ අනපේක්ෂිතව ලැබෙන ධනයක් ලැබෙන ක්‍රම ඇති. ඉතින් මේ විශේෂයෙන්ම මෙන්න මේ වගේ ඔබට ලොතරැයියක් මිලදීගෙන ඔබට වාසනාව තියෙනවද කියලා උරගා බලන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ රැකී ආරක්ෂා කටයුතු කරන අයට වෙනදාට වඩා උද්‍යෝගයෙන් කටයුතු කිරීමට ලැබෙන කාලයක් තමයි මේ රේකියා කටයුතු. රේකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ ඒ වගේම යටත් සේවකයන්ගේ නොයෙකුත් උදව් උපකාර හිමි වෙන කාලයක්. ඉතින් මේ තුලා ලග්න හිමියන්ට මේ රැකියාවේ නිලතල උසස් වීම බලාපොරොත්තු වෙන සිටියා නම් ඔන්න මේ කාලය තුල ඔබට ඒ බලාපොරොත්තු ඉටු වෙන කාලයක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඔබ නව රැකියාවක් බලාපොරොත්තු වෙන සිටියා නම්
ඔන්න මේ කාලය තුළ ඔබට ඒ බලාපොරොත්තුවත් සඵල වෙන කාලයක් බව කියන්නට ඕන. ඉතින් වෙළඳ ව්‍යාපාර කටයුතු කරන තුලා ලග්න හිමියන්ට ඉතාමත් සුබදායකයි ව්‍යාපාර කටයුතු වලට. ඉතින් මේ ව්‍යාපාර කටයුතු වල සහ ස්වයං රැකියාව තමන්ගේම ස්වයං රැකියාවක් තමන්ගේම ව්‍යාපාරයක් කරන අයට එහි නව ප්‍රගතියක් දැකිය හැකි කාලයක් වෙනවා ඔන්න මේ කාලය. ඉතින් ඒ වගේම එයින් වැඩි ලාභ හිමි වෙන කාලයක් තමයි මේ ඉදිරි කාලය. මේ දෙසැම්බර් 16 සිට ජනවාරි 15 වෙනිදා දක්වා කාලය. මේ ව්‍යාපාර කටයුතු වලම යෙදී සිටින මිතුරු මිතුරියන් ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබට ඒ අංශේ දැනීම ඇති උසස් මිතුරු මිතුරියන් ඉන්නවා. ඒ අයගෙන් ඔබට නොයෙකුත් උපදෙස් ලැබෙන, ඒ වගේ මේ අයගෙන් නොයෙකුත් උදව් උපකාර ලැබෙන සුබම කාලයක් වෙනවා මේ ව්‍යාපාර කටයුතු වලට. ඉතින් ඔබට එයින් ලාභ ප්‍රයෝජන අත් වෙන කාලයක් වෙනවා. මෙම කාලය තුල අලුත් උසස් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙන කාලයක් වෙනවා. ඒ වගේම ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ වැනි විනෝද ගමන් වලට සහභාගී වීමට ලැබෙන ඉතින් ඉතා ප්‍රීතියෙන් කාලය ගත කරන්නට ලැබෙන කාලයක් තමයි ඔන්න මේ කාලය. ඉතින් ඒ වගේම මේ දේශපාලන කටයුතු වලට, පරිපාලන කටයුතු වලට සම්බන්ධ තුලා ලග්න හිමියන්ට ඔන්න මේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ අයට මහජන ප්‍රසාදය වැඩියෙන් ලැබෙන කාලයක් වෙනවා. මේ ඒ වගේම මේ පරිපාලන කටයුතු කරන අයටත් ඒ වගේම විශේෂ සුබදායක කාලයක් බව කියන්නට ඕන. නොයෙකුත් මේ තරාතිරම් වල අයගෙන් උදව් උපකාර නොඅඩුව ලැබෙන කාලයක් තමයි මෙන්න මේ කාලය. ඉතින් ඒ වගේම මේ ඔබට නිවාස ඉඩකඩම් යාන වාහන මිලදී ගැනීමට අදහස් කරලා තිබුණා නම් ඔන්න මේ කාලය තුල ඔබට ඒවා මිලදී ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වෙනවා. ඒ වගේම මේ ඉඩකඩම් නිවාස වාහන විකුණා ගැනීමට ව්‍යාපාර කරන අයට ඔන්න එයින් වැඩි ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක් තමයි මේ ඉදිරි කාලය. ඉතින් ඒ වගේම තමයි ඔබගේ නිවාස අලුත් වැඩියා කටයුතු කිරීමට, ඒ වගේම මේ අතරමඟ නවතා තිබූ නිවාසවල කටයුතු නැවත ආරම්භ කිරීමට සුබ කාලයක්. ඒවා කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වෙනවා මේ කාලය. ඉතින් මේ අධ්‍යාපනය කරන අයටත් ඉතාමත් සුබදායකයි මේ අධ්‍යාපන කටයුතු වල නියැලෙන තුලා ලග්න හිමියන්ට මේ කාලය ඉතාමත් සුබදායක කාලයක්. අධ්‍යාපනයේ නව ප්‍රගතියක් දැකිය හැකි, එහි නව දියුණුවක් ඇතිවන, ඒ වගේම මේ තරංග විභාග සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වන අයට එයින් ජය අත් වෙන කාලයක් වෙනවා මේ කාලේ. ඒ වගේම ඔබගේ මවට ඉතාමත් සුබදායක කාලයක් තමයි මේ කාලේ. ඉතින් මේ මව යම් කිසි අසනීප තත්ත්වයක සිටියේ නම් එයින් සහනය හිමි වෙන කාලයක් වෙනවා. ඒ වගේම ඔබට අසල්වැසියන්ගෙන්, මවගේ ඥාතීන්ගෙන් විශේෂ උදව් උපකාර හිමි වෙන කාලයක් බව කියන්නට ඕන. ඉතින් මේ ඔබට ඔන්න මේ කාලය තුළ මේ අලුතින් යම් යම් දේවල් ආරම්භ කිරීමට සිතට අදහස් එන කාලයක් වෙනවා. ඔන්න ඔබට යම් කිසි කටයුත්තක්, ඔබට යම් ආදායමක් ලැබෙන කටයුත්තක් පටන් ගැනීමට අදහස් කරගෙන සිටියා නම් ඔන්න ඒක පටන් ගන්නට මේ කාලේ වරදක් නැහැ. ඊටම සුබයෙන් එයිනුත් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ කලා කටයුතු වලට සම්බන්ධ අයට එයින් විශේෂ ජයග්‍රහණ හිමි වන කාලයක් වෙනවා. මේ කලා කුසලතා ඔප්නං වෙන කාලයක් වෙනවා. ඒ වගේම ඔබගේ ඒ නිර්මාණ අන් අය අගය කරන කාලයක් වෙනවා ඔන්න මේ කාලය. ඉතින් ඒ වගේම තමයි තරුණ වයසේ පසු වෙන මේ අපේ තරුණ තරුණියන්ට ඔන්න මේ කාලය තුල නව ප්‍රේම සම්බන්ධතා ඇති වෙන කාලයක්. ඔන්න ඒ අයගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන පෙම්වතුන් පෙම්වතියන් අතර සුහදත්වයේ වර්ධනය වෙන කාලයක් වෙනවා. ඒ වගේම මේ විවාහ වෙන වයසේ පසු වන අය ඉන්නවා. ඔන්න ඒ අයට මංගල යෝජනා පැමිණෙන කාලයක්. ඒවා ස්ථීරවන, විවාහයේ ස්ථීරවන කාලයක් බවට පත් වෙනවා ඔන්න මේ කාලේ. ඉතින් මේ
විවාහයට ඒ අයගේ යම් කිසි පසුගිය කාලයේ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබුණේ නම් ඒ ගැටලු මගහැරී ඒ බාධාවන් ඉවත් වෙන කාලයක් බව කියන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි මේ අඹුසැමියන් අතර විවාහක අය මේ අඹුසැමියන් අතර යම් කිසි මතභේද ගැටලු හිත් අමනාපකම් ඇති වෙලා තිබුණා නම් ඔන්න ඒවත් මගහැරී ඒවා අවසන් වී අසමගතා නිමා වී සහකරු හෝ සහකාරිය සමග ඉතාමත් සුවදත්වයෙන් වැඩ කටයුතු කර ගැනීමට සතුටින් කාලය ගත කිරීමට හැකියාව ලැබෙන කාලයක් මේ කාලය. ඒ වගේම මේ දරුඵල අපේක්ෂාවෙන් සිටි අයට මේ තුලා ලග්න හිමියන්ට දරුඵල අපේක්ෂාවෙන් සිටි අයට ඒ අපේක්ෂාවන් ඉටු වෙන කාලයක් මෙන්න මේ කාලය. ඉතින් මේ ඒ වගේම තමයි විදේශ රැකියාව. විදේශ රැකියාවක් විදේශ ගමන් බලාපොරොත්තුව සිටි අයට ඔන්න ඒ අයගෙත් ඒ බලාපොරොත්තු ඉටු වෙන කාලයක් වෙනවා මේ කාලයේ. ඔන්න ඔබට විදේශ ගමන් යෙදලා තියෙන සුබ කාලයක් බව කියන්නට ඕන. මෙන්න මේ කාලය ඔබට ඔබගේ විදේශ ගමන් බලාපොරොත්තුව සඵල වෙනවා ඉතාමත් ඉක්මනින්. ඉතින් ඒ වගේම තමයි ඔබගේ ශරීර සෞඛ්‍යය යහපත් වෙන කාලයක් වෙනවා මේ කාලයේ. ඔබ යම් කිසි අසනීප තත්ත්වයකින් පසුගිය කාලයේ පෙළුනේ නම් ඒවා සුවය ලැබී නිරෝගී සුවය ලැබෙන කාලයක් තමයි ඔන්න මේ කාලය. ඉතාමත් සුබයි මේ තුලා ලග්න හිමියන්ට. ඉතින් ඒ වගේම තමයි ඔබට මේ යම් කිසි මේ කාලයේ පොඩි කෝප වීම තරහ යන ගතියක් ඇති වෙන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා. අන්න ඒවා මගහැර ගන්නවා නම් වඩාත් හොඳයි. ඉතින් මේ එසේ තරහකින් ඔබගේ යම් කිසි වචන නිසා ළඟම සිටින අයයින් හිතවතුන් අහිත අමනාපකම් ඇති කර ගැනීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් ඔබ යම් වචනයක් ප්‍රකාශ කිරීමේදී දෙවරක් හිතා බලා ප්‍රකාශ කරනවා නම් ඒවා මගහැර ගන්නට ඒ අමනාපකම් ඇති වෙන්නට නොදී වළක්වා ගැනීමට ඔබටම හැකියාව ලැබෙනවා. ඔන්න මේ තුලා ලග්න හිමියන්ට මේ සියලුම සුබඵල ඔන්න ඔබට ඔබේ කේන්දරේ මේ කාලය තුල සිකුරු රවි වැනි ග්‍රහයන් බලවත් ඔබේ කේන්දරේ ඔබේ ජන්ම කේන්ද්‍රයේ තැන්පත්ව සිටිනවා නම් ඒ වගේම ඔබට එයාගේ දසා මහ දසා අතුරු දසා විදසා වැනි කාලගත වෙනවා නම් ඔන්න මේ සුබඵල නොඅඩුව ඔබට ලැබෙන බව කියන්නට ඕන. මේ සියලුම සුබඵල මේ තුලා ලග්න හිමි ඔබට ලැබේවායි මමත් ප්‍රාර්ථනා කරනවා. මේ තුලා ලග්න හිමි සියලු දෙනාටම තෙරුවන් සරණයි.